ක්‍රියා කරත හැකියි. අමුතුමට දැන් මෙහෙම තර්කානුකූලව අපි හිතමු 19 වෙනි සංශෝධනය ගැන අපි මහා ඉහලින් කතා කළා. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්නට 19 වෙනි සංශෝධනය තියෙනවා කියලා. මේකෙන් කළා තියෙන ආණ්ඩුවට එන දේවල් කොමිසම් වලට දාලා ආණ්ඩුව ඇඟ බේර ගන්න හදපු දෙයක් නේද? බලන් ගියාම මේ කොමිසම් වැඩක් නැහැ නේද? අපි කියමුකෝ එහෙම පිළිගන්නමු. ඉතින් එහෙනම් මෙතෙක් කල් ඔය ඔක්කොම කට්ටිය මේ රටේ නිදහස ඉල්ලපු කට්ටිය ඔය ඉල්ලුවේ මොකටද? මාධ්‍ය මොකටද කෑ ගැහුවේ? ස්වාධීන පොලිස් කොමිසම දෙන්න, ස්වාධීන මාධ්‍ය කොමිසම දෙන්න, ස්වාධීන මැතිවරණ කොමිසම දෙන්න, රාජ්‍ය සේවා කොමිසම දෙන්න, අල්ලස් කොමිසම දෙන්න කියලා. මේ අපි ඉල්ලපු ඒවා නෙවෙයි. හරි වගකීම ඉල්ලපු අයගේ වැරද්ද. රටේ සිවිල් සංවිධානය නෑ. ඉතින් ඒක ඒගොල්ලෝ වැරදි වෙන්න ඕනේ නේ. දැන් ඔය කියන විදියට. ඔයගොල්ලෝ කියන විදියට. මං කියන විදියට නෙවෙයි. එතකොට ඒගොල්ලන්ගේ ඉල්ලීමක් උඩ තමයි අපි පොරොන්දු දුන්නා. අපි පොරොන්දු ක්‍රියා කරනවා. මේ ආණ්ඩුවේ තියෙන එකම වෙනස තමයි දුන්න සියලු පොරොන්දු අද ඉෂ්ට කරමින් ඉන්නවා. එකෙන් එක සමාජ ප්‍රතිසංස්කරණ. ඉතින් ඊට පස්සේ කියනවා නම් ඒ සමාජ ප්‍රතිසංස්කරණේ වැරදි කියලා ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. හැමතුමනේ දැන් ඇන්ටනීට වෙඩි තියලා මරනකොට දීවරයා. ඔව්. ඒ වගේම රොෂෙන් චානකට වෙනද කලාපේ වෙඩි තියලා මරනකොට රතුපස්වලදී වෙඩි තියලා මරනකොට ඒ වෙලාවේ චෝදනාව ආණ්ඩුවටත් පොලිසියටත් එල්ල වෙනවා පොලිස්පතිතුමා ඉල්ලා අස්විය යුතුයි කියලා කියන හැබැයි වර්තමානයේදී එහෙම චෝදනාවක් මතුවෙන්නේ නැහැ. ආණ්ඩුව මේ චෝදනාව වලින් ගැලවෙන්නට උත්සාහ කරනවා. නෑනේ දැන් බලන්න අර අනුර කුමාර දිසානායක මහත්මයා කතා කරේ එයා ඇඟිලි දිකරේ පොලිසියට. මේක දුන්නේ නෑනේ. විමල් වීරවංශ මහත්තයාදී බොහොම බංකොලොත් තත්ත්වයක ඉන්නේ. වෙන කරන්න දෙයක් නෑ. දැන් පිදුරු ගහෙත් එල්ලෙන්න එපයි. ඉතින් මොකක් හරි දැන් ආණ්ඩුවට ගහන දෙයක් නැතුණාම මොකක් හරි අල්ල ගන්න ඕනේ. නමුත් දැන් අනුර කුමාර දිසානායකගේ පැහැදිලිව කියන්නේ ඒක පොලිසිය ප්‍රශ්නයක්. ඉතින් පොලිසිය කියන එක එකපාරට හැදෙන්නේ නෑනේ කොමිසමක් දැම්මයි කියලා මේ එකක්. ඒ හැම ආයතනයකම ඉන්නවා නොයෙකුත් වර්ගයේ මිනිස්සු. හැබැයි ඇමතුමනි ආණ්ඩුවේ කාටවත් කොන්දක් තිබුණද මේ ඇඹිලි පිටියේ ඝාතනයත් එක්ක මරණයත් එක්ක මේ ගැන ඉතාම විධිමත්ව පරීක්ෂණයක් කරනවා. පොලිසිය කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් උපරිම දඬුවම් දෙනවා. එහෙම කියන කොන්දක් තිබුණද ආණ්ඩුවට? ඒක කොන්දක් ඊට වඩා කොන්ද දීලා තියෙනවා අපිට. මේ පොලිසියට ඇඟිල්ල දුක් කරන්න ඉස්සෙල්ලා මහා බල සම්මන්න මහින්දලා ගෝඨාභයලට ඉස්සෙල්ලා අපි ඇඟිල්ල එක්කලා අපේ කොන්ද පෙන්නලා තියෙනවා. ඔව් දැන් නෑ ඒ කොන්ද අපි වෙලාවට පෙන්නන්නම් අවශ්‍ය වෙලාවට හැම කෙහෙම වලටම කොන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මම කියන්නේ නෑ. දැන් මොකටද එහෙම කෙරෙන්නේ නැත්තේ? එහෙම කතිකාවතක් නෑ. දැන් අද පොලිසියට වෙනම ස්වාධීන කොමිසමක් තිබෙනවා. ඒකේ වැරදි විභාග කරලා දඬුවම් දෙන්න, ඒවා පරීක්ෂණ පවත්වන්න අපි ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. දැන් අපි බොරුවට කියන්න ඕනේ අරක කරන්න මේක කරන්න කියලා. ඒක අපි ස්වාධීන කොමිසමට නිකන් බල කිරීමක් වගේ. ඒතකොට අමතුමා දැක්කේ කාලේ ඒ කියන්නේ ඔබ ජනතා නියෝජිත පහුගිය කාලේ පොලිසිය පැත්තෙන් ලයියේ තකහණිය හදිසිය මාධ්‍ය හමු දාලා පොලිසිය බේර ගන්න දරපු වෑයම අසාර්ථක වෑයම ඔබතුමා දැක්කේ නැද්ද? කොයි එක මේ ඇඹිලි පිටියේ සිද්ධියේදී කවුද බේර ගන්න නැති? පොලිසිය. ඔව් මාධ්‍ය හමු එකිනෙක දාලා ඊළඟ දවසේ දාලා පොලිසිය බේර ගන්න දරපු එකේදීත් ඒගොල්ලෝ ප්‍රකාශ කරේ ඔවුන් හරි කියලානේ. සියලුම කට්ටිය පොලිස් නියෝජ්‍ය පොලිස්පතිලා ඔක්කොම පොලිස් මාධ්‍ය ප්‍රකාශකෝ. නමුත් පොලිස් කොමිසමෙන් තීන්දුවක් දුන්නානේ. පොලිස් කොමිසමේ වාඩිලා ඉන්නේ ඔක්කොම පොලිසිය කට්ටිය නෙවෙයිනේ. ඊට වඩා බුද්ධිමත් මිනිස්සුත් ඉන්නවානේ වෙනත් මේ වෘත්තික වේදීන් කට්ටිය ඉන්නවානේ. ඉතින් ඒත් ඒක කිව්වනේ පොලිසිය. නමුත් ගත තීන්දුව වෙනස්නේ. පොලිස් ප්‍රතිවරයාගේ ක්‍රියාකලාපයන් මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා නැද්ද ඔබතුමා කියන්නේ? නෑ ඉතින් එකපාරට එතුමාට මේක වෙනකොටම අපි ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න බෑ මොකද්ද කියලා. පොලිසියට ඒ වගේ පොලිසිය යම්කිසි පහර දීමක් දුන්නා නම් ඒ පහර දීමට ඔවුන් පෙළඹුවාද මොකක්ද කියලා අපි හරියට කියන්න බෑනේ. එතකොට ඒක පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නට ඕනේ. එහෙමනම් මම මෙහෙම පොදුවේ ප්‍රශ්න අහන්නම්. HNDA සිද්ධිය ඇඹිලි පිටියේ සිද්ධියත් එක්ක පොලිසිය හත් පොලේ ගාගෙන ඉන්නවා කියලා ඔබට මට හිතෙන්නේ නැද්ද? ඒ හත් පොලේ ගාගෙන පොලිසියට ආණ්ඩුවටත් ගෑවිලා තියෙනවා කියලා ඔබට හිතන්නේ නැහැ. පොලිසියට නීතිය පසුදලන්න ගියාම ඒකේ දුෂ්කරතා තියෙනවා. දැන් ඔක්කොටම පුළුවන් එළියේ ඉඳලා දැන් තමුන්නාසලට පුළුවන් එළියේ ඉඳලා විවේචනය කිරීම හරි ලේසියි. දැන් ওই මාධ්‍යවේදීන් කීයක් ගියාද පාර්ලිමේන්තුවට? අපි ඔය විවේචනය කරපු මාව ප්‍රශ්න කරපු ඒ කාලේ කට්ටිය දැන් ওই වාඩිලා ඉන්නේ. දැන් කොහොමද හැසිරීම? එමුතුමා සමස්තය අපිටත් වඩා අන්තයි. කීප දෙනෙක් කියන සමස්තය අපිටත් වඩා අන්තයි නෑ. ඉතින් මුළු ඉතිහාසෙම ගියානේ. ගිය කට්ටියගේ කොහොමද රඟපෑම? මොකක්ද ඒකේ තියෙන වෙනස? ඒ කියන්නේ දේශපාලනිකව වෙනස මොකද ඔබතුමා කියන්නේ අපිට වඩා අන්තයි. කරුණාතිලකගේ ඉඳලා පාර්ලිමේන්තුවල මාධ්‍යවේදීන් කොච්චර ගියාද? දැන් මට කියන්නකෝ ඔබතුමාලා මොනවද එදා ඒගොල්ලෝ කරපු කතයි අද දැන් එදා ඩලස්ලා ලක්දිව පත්තරේ ගහලා මේවා කරපු කතයි අද කරන්නේ වැඩයි. හරිද? රාජ්‍ය බලයත් එක්ක. මම පාර්ලිමේන්තුවේ සියලුම මේවා සජීව පෙන්වන්න යුතුයි කියන කේකට. මං ආගියු කරනකොට මට විරුද්ධව මාධ්‍යවේදී දෙන්නෙක් තමයි කිව්වේ ඒ වුණාට ඔබතුමා ඔහොම කිව්වට එහෙම බෑ රජයත් ආරක්ෂා වෙන්න ඕනයි කියලා. රජ වෙනුවෙන් කතා කරේ මාධ්‍යවේදී මං නම් කියන්නේ නැහැ.
මේ පාර්ලිමේන්තුවේ ඉඳලා. ඊට පස්සේ අන්තිමට කොහොම හරි අනුරපිය දර්ශනය ආපා මාව සභාපතිත් කළා. ඔය සජීවීව පෙන්වීමේ මේ එකේ මම තමයි මේ වාර්තාව පිළිගන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දේශපාලනඥයෙක් බවට පත් වුනහම ඕනෑම පුද්ගලයෙක් වෙනස් වෙනවා. රංගපෑමක් නෑ හරි පහසු විවේචනය කිරීම. රාජතාන්ත්‍රය කිරීමනේ අමාරු. පොලිසිය විවේචනය කරනත් හරි. කිසිම වැරද්දක් නොකර පොලිසිය මේ සියලුම නීති හා සාමය ආරක්ෂා කිරීමත් ඉතාමත්ම අමාරුයි. එතකොට ඒකෙදි වැරද්දක් වෙන්නත් පුළුවන්. සමහරවිට හරියට හොයාගෙන ගියොත් එහෙම අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියන එක. මම නම් දන්නේ නැතුව හරියට කියන්න බෑ. ඒක ඒ සිද්ධිය ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. අපි විපක්ෂයේ ඉන්නකොට ඔබ ඔච්චර මධ්‍යස්ථ නැහැ. දැන් බොහොම හරිම තියුණු විපක්ෂයේ ඉන්නකොටත් මධ්‍යස්ථනේ. විපක්ෂයේ ඉන්නකොටත් අපි තෝරලා බේර දුන්නේ. දැන් විපක්ෂයේ ඉන්නකොට මහින්ද රාජපක්ෂ යම්කිසි හොඳ දෙයක් ගෙනාවොත් අපි හොඳ කිව්ව නැත්නම් අනිත් ඔක්කොම විවේචනය කරා අපි. පැහැදිලිවම වගේ ගිහිල්ලා බලන්නකො පත්‍ර වාර්තා ඔක්කොම. මං හින්දා බේර මම ඒකම ලියලා තියෙනවා ජනවාරි 8 වෙනිදා පොතේ. මගේ ඉදිරිපිටදී මගේ සහෝදර අමාත්‍යවරුන්ගේ අදහස් ඩෝසර් කරනු මම දුටුවෙමි. නමුත් මට කිසි දවසක මහින්ද රාජපක්ෂයන් එහෙම මගේ අදහස් ඩෝසර් කරන්නට ආවේ නැහැ. හැබැයි ඔහු මට කරපු එකම දේ තමයි ඒව අහගෙන ඉඳලා ගණන් නොගැනීම. මෙච්චරයි. දැන් අර කොමිෂන් සභාව සම්බන්ධ මේ අවසන් ප්‍රශ්නේ කියන්නේ කොමිෂන් සභාව පත් කිරීමේ අරමුණ නේද මේ ආයතනවල වැරදි අවම කරගෙන. ඔය එක දවසෙන් වෙනස් වෙන්නේ නැහැ නේ. ඒකද ඔබේ තර්කය මේ කොච්චර කාලයක් දුන්නාම එක පාට බහින්නේ නැහැ නේ. එහෙනම් ඉතින් බෙහෙත් එක පංගුවයිනේ දෙන්න ඕනේ. යම් කාලයක් දෙකක් සමාලයට යන්නේ මේ රෝගය අයින් වෙන්නේ. එමත්තුමනේ දැන් ඒකේ දෝන්නම් කියන්න පුළුවන් එක දවසින් වෙන්නේ නැහැ කිව්වම දැන් අවුරුදු 5ක් ආණ්ඩුව තිබෙනවා අවුරුදු 5ම වෙනස් වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි ඉතින්. ඕනෑම මේ ලංකාවේ මිනිස්සු දන්නවා එදා පොලිසියත් අද පොලිසියත් අතර වෙනස කොහොමද කියලා. එදා ත්‍රිවිධ හමුදාවත් අද ත්‍රිවිධ හමුදාවේ හැසිරෙන හැටි දන්නවා. හැබැයි එමත්තුමා දැන් මේ කාරණාත් එක්ක ඔබතුමා කියන මම ඒකයි මේ අහන්නේ. ඒ වෙනසයි මේ වෙනස අතර වෙනසක් තියෙනවද කියලා මම මේ අහන්නේ. පැහැදිලි වෙනසක් තියෙනවානේ. මේවා සිද්ධීන්නේ. මේවා සිද්ධීන්. අරවා එහෙම සිද්ධීන් නෙවෙයිනේ එක තැනකින් ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයන් ගැනනේ. ඒ කාලෙත් මේ කොහේ හරි පොලිසියක් ගිහිලා කවුරු හරි බැන්නයි කියලා අපි ගෝඨාභය රාජපක්ෂව කාටවත් බැන්නේ නැහනේ. නමුත් රවි රාජ්‍යලා නැති වෙනකොට පරරාජසිංහම්ලා වෙඩි තියනකොට දැන් ලසන්ත වික්‍රමතුංගව වෙඩි තියුවා. මට ආව පණිවිඩයක් වගේ මොබයිල් එකට. මං හිතුවා නිකන් බය කරන්නට වෙඩි තියලා කොහේ හරි පොඩි තුවාලයක්. මං ඒ වෙලාවෙම කතා කරා පාර්ලිමේන්තු ටෙලිෆෝන් එකෙන් මං කිව්වා ගන්න අනිල් ජාසිංහ එතකොට හිටියේ කළුබෝවිල රෝහලේ මේ අධ්‍යක්ෂකතුමා මං කතා කළා මං ඇහුවා අනිල් මොකද තත්ත්වය ප්‍රශ්න නෑ සර් එහෙම නෑ ඔළුවටම තියලා තියෙන ඉතාමත්ම නරකයි මං කිව්වා මොකක්ද ඒවා කියන්නේ කියලා. ඒලා මට හිතා ගන්නත් බැරිව. නෑ කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා කිව්වා. මං ඇහුවා එහෙමද කියලා. ඔව් මුකුත් නෑ ඉතාමත්ම නරක තත්ත්වයක් කියලා කිව්වා. ඒතකොට තමයි මට තේරුනේ. එතකොට මේ වෙලාවෙම බෙල් එක ගැහුවා අපි ගියා ඇතුළට ගිහිල්ලා මේවා කළා මං එළියට ඇවිල්ලා මං කෑ ගහලා කිව්වා දිනේෂ් ලොක් කොමිටිය මං කිව්වා මේ ආණ්ඩුවේ මම තව දුරටත් ඉන්නේ නැහැ මතක තියාගන්න අපිත් එක කකා බිබි එක හිටපු ලසන්ත වගේ අහිංසක මිනිහෙක් ඒ මිනිහා ගැහුවේ පෑනින් අපිටත් පුළුවන් පෑනෙන් කටෙන් ගහන්න හරිද ලසන්තව මරපු මේ කාලකන්ණි ආණ්ඩුවේ මම ඉන්නේ නැහැ කියලා මතක තියාගන්න ගිහිල්ලා කියන ඕනෙක් කෙනෙකුට එමත්තුමනි ඒතරේම විනාඩි 3ක් යනකොට දිනේෂ්ම ගැසිලා හිටියා විනාඩි 3ක් යනකොට මහින්ද රාජපක්ෂ මට කතා කරා මට කිව්වා රාජිත කලබල වෙන්න එපා කලබල වෙලා තීන්දුව ගන්න එපා ඔයා මමත් මේ හරිම කලකිරිලා ඉන්නේ මමත් මේ හොයනවා මොකද්ද කියලා මම දන්නේ නැහැ මං ඇහුවා ඔබතුමාලා මේකට සම්බන්ධ නැද්ද එච්චර මට දැනගන්නට ඕනේ ආණ්ඩුවේ මේ තීන්දුවක් නෙවෙයිද පිස්සුද රාජිත කියලා කිව්වා මොකද එතුමයි මමයි ලසන්තයි ඒ කාලේ දෙකටම පිට ගිහිලා කෑම කාලා දේශපාලනය කතා කරලා කොච්චර ඒවා එතකොට අපි බලයටපත් උනායි කියලා ඒ මිනිහා අපිට විරුද්ධයි කියලා ඒ මිනිහා කොහොමද එහෙම මරන්නේ? එතකොට එදා ඒ විදිහට සමනය වුණා. කවුද එතකොට ඒ ඝාතනයට ඔය කියන්න ඕනේ? ඔබ ඒ වෙලේ කිව්වනේ ඔය කියන්න ඕනේ ආණ්ඩුවනේ. ඒ කොච්චර කිව්වද? නමුත්තුමනි දැන් යහපාලන ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක කාලයක් යනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව පරීක්ෂණ පිළිබඳව ආණ්ඩුව කොතනද ඉන්නේ හොයලා තියෙනවද? එහෙනම් මේ වැරදිකරුවන් පිළිබඳව. ඒක දීලා තියෙනවා. නමුත් ඒවා හොයාගෙන යනවා. තවමත් ලසන්තගේ එක නැහැ. නමුත් රවි රාජ් දෙක දැන් ඇවිල්ලා තියෙනවා. එක්නැඩිගොඩ එකක් තියෙනවා ජෝසප් පරරාජසිංහම්ගේ කට්ටියව අත්අඩංගුවට අරගෙන තියෙනවා තව දුරටත් පරීක්ෂණ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව විවිධ කාරණා විවිධ තැන්වල මතුවෙනවා යම් පුද්ගලයන්ට ඇඟිල්ල දික් වෙනවා ඒ පිළිබඳව ආණ්ඩුව සංවේදී වෙලා නැහැ කියලා මම කිව්වා එකපාරට එහෙම ඇඟිල්ල දුක්ුණයි කියලා නීතියක් මේව කරන්න බෑනේ දැන් එදා සරත් ෆොන්සේකට විරුද්ධව නම් ඒ එක ක්‍රමයක් ඒ ක්‍රමය කරන්න නෙවෙයි අපි ආවේ යහපාලනයක් නීතිය ආධිපත්‍ය යටතේ ඔවුන් විරුද්ධව කියයි. එතකොට ඔබතුමාලට වඩා අපිට බනිනවා මේ පිළිබඳව. අපිට එක මිනිහෙක්වත් බනින්නේ නැහැ බඩු මිලයි. ඔය රසාව ඕවා එකක්වත් අහන්නේ අපෙන්. අපි ගියාම අපිට තේරෙනවා. එතකොට ඒ ගියාම අපෙන් ආන්නේ හොරුන් ඇල්ලුවද? මිනි මරුවන්ට මොකද කරන්නේ? දූෂිතයන්ට මෙයාට මොකද කරේ? ඇයි මෙයාව ගන්නෙ නැත්තේ? ඇයි අර නම් කියලා කතා කරන්නේ?
එතකොට තමයි අපිට තියෙන එකම ප්‍රශ්නය. ඒක තමයි අපිට තියෙන කලකිරීම. දැන් ඔබතුමාලා එකට දෙන උත්තරේ එකපාරට බෑ කියලා. දැන් අවුරුද්දක් ගන්න කියලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත මොනවද කළේ? මෙච්චර ප්‍රමාද වීම ගැන මගේ කලකිරීම තියෙනවා පැහැදිලිව. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමාගෙත් තියෙනවා. ලසන්ත ඝාතන පරීක්ෂණය යම්කිසි නිශ්චිත තැනක හිර වෙලා කියලා ගෝඨාභය රාජපක්ෂ කියනවා. අපි හිර වෙච්ච තැන ඒගොල්ලොත් හිර වෙලා ඇති කියලා. මොකක් කරේ? කවුද ලසන්තගේද? ඔව්. නෑ එහෙම හිරවීමක් නෑ කොහෙවත්. හිරවීමක් නෑ. මමත් නොයෙකුත් කට්ටිය ගැන සැක කටයුතු කරා. නමුත් මට මේ වෙලා තියෙන ක්‍රියාදාමයෙන් මම දන්නවා ඔහුගේ මේ අපි කියන්නේ සරත් ෆොන්සේක නම් ඔහුගේ යුනිට්ස් වලින් නෙවෙයි උනේ එක ඝාතනයක්වත්. ඒ ආපු යුනිට්ස් කාගේද කියලා අපි දන්නවා. කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියලා. දැන් එක්නැලිගොඩ ඝාතනය දැන් එක්නැලිගොඩ ඝාතනය කොයි හරි හිර වෙලා තියෙනවද? එක්නැලිගොඩ ඝාතනය කොයි හරි හිර වෙන දෙයක් නෑනේ. දැන් ඒ අවසානයේදී දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා දුන්නනේ කටඋත්තර කවුද මේකට දුන්නේ කවුද ඒගොල්ලන්ගේට නියෝගය දුන්නේ මේක කරන්නට කියලා. දැන් ඔබතුමා ඉස්සෙල්ලා කර අපි ආපු ඒ යුනිට්ස් උත් දන්නවා කියලා. ඉතින් මේ ඔක්කොම දැනගෙන නෑ ඒක තමයි ඔය ක්‍රියා කරන්නේ. දැන් ඒකනේ හැම එකම. හැබැයි නමුත් ලසන්තගේ එක හරියට දන්නේ නෑ තවම. ලසන්තගේ එක මොකද ලසන්තගේ එක සිදු වෙලා තියුණේ ටිකක් කලකට ඉස්සෙල්ලා. ඒක තවම මේ එකක් තියුනේ නැහැ. ඒක හොයාගෙන යනවා. හැබැයි ඒකෙත් කට්ටියව කවුරුවක් කාටවත් බේරෙන්න බෑ. හොයාගෙන යනවා ගොඩක් කියන ඔබතුමා දැන් මොහොතකට කලින් කතා කළා. එක කාරණාවක් ඔබතුමාට අමතක වුණාද අමතක කළාද කියන්න මා දන්නේ. තාජුදීන් සිද්ධිය. දැන් ඒක නෑ ඒක අමතක කළා. නෑ දැන් ඒකේ CCTV කැමරා ගත්තා. යවුවා කට්ටියට. ඉතින් එතනත් ඉතින් ආණ්ඩුව වෙනස් වුණාට රාජ්‍ය වෙනස් වෙලා මට මොහොතක් දෙන්න අපි රංගන අපි එතෙන්ට යන්න කලින් ඇමතුමා කරපු ප්‍රකාශයකට අපි යමු. තාජුදීන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට කරපු ප්‍රකාශයක් අපි ප්‍රකාශය බලමු. තදියුදීන්ගේ මරණය පිළිබඳව තදියුදීන් මහත්මයා CRFC ක්‍රීඩා ශාලාවේ සිට එතුමා ආහාර අරගෙන එතුමා ඒක ඇතුලේ තියෙන CCTV වල එතන එදලා එළියට යන දර්ශන CCTV කැමරාව තියෙනවා. ඊට පස්සේ එතුමා ගිහිල්ලා එතන මැදදී එතුමාව නවත්තලා එතුමාව අත්අඩංගුවට ගන්න CCTV දර්ශන ඒ CCTV කැමරාවල ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එතුමා ගෙනිහිල්ලා එතුමාට ආහාර දීලා මරණ ටෙක් ඒකත් සම්පූර්ණව තියෙනවා. මේ තියෙන CCTV කැමරාව ඡායාරූපවල තිබෙනවා ලංකාවේ ප්‍රභූ පවුල්වල අය මේ මිනිමැරුමට සහභාගී වෙලා තිබෙන හැටි මේ CCTV කැමරා දර්ශනවල තිබෙනවා. ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තව ටික දවසකින් ඉදිරිපත් කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට. ඒකත් එක්ක තම රටටම බලාගත හැකි මේ නියම මිනිමරුවන් කවුද කියලා. ඇමතුම ඔබතුමා කියන විදිහට එහෙම පැහැදිලිව තිබෙනවා නම් උසාවියට බොරු කියලා තියෙන කොළඹ විශ්වවිද්‍යාලයේද වෙන්න පුළුවන්. බරපතල රාජ්‍ය කියන එක ගැන තමුන්නාන්සලා දන්නවනේ. රාජ්‍ය ගැන ඇයි මොකද ලෙනින් වෙනම පොතක් ලියන්න සිද්ධ වුනේ? ඒ අපිට වඩා විශාල සන්නද්ධ විප්ලවයකින් බලය අරගෙන විපක්ෂයක් නැති රටකනේ අන්තිමට එතුමා ලිව්වේ මොකද ඒ ගැන වෙනම පොතක්. ඊට පස්සේ ලිව්වේ මොකද රාජ්‍ය සහ විප්ලවය. ඒකෙදි පැහැදිලිවම කියනවනේ අපි බලය ගත්තට ඒවයි සම්පූර්ණය අපිට බලය ගන්න කාලය යනවා කියන්නේ. ඔබ කියන්නේ මේ CCTV දර්ශන ඔබ දුටුවා හා සමග ඔබ CCTV දර්ශන අපිටත් කිව්වේ දැක්ක කට්ටිය CCTV මේවකේ දර්ශනවල පැහැදිලිවම ඔහු CRFC එකේ කාලා යනවා පේනවා. එතකොට සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. මේ දර්ශනේ හරියට නැතුව ඇති. නමුත් පොලිසියට පේනවාම ඔහු යනවා. ඔහුගේ වාහනේට යනවා. ඒතර මගදී නවත්තන එක තියෙනවා. ඒ නවත්තන එක තියෙන. ඒකේ තියෙන ෆිගර්ස් මේ ක්ලියර් නැතුව ඇති. ඊට පස්සේ යනවා තුන්වෙනි එකේදී ගිනි තියෙන එකේදී. ඒකෙදී ඉන්නවා තව කොටසක් ඉන්නවා මේ දකින්න කට්ටිය. ඉතින් දැනුත් මතයක් තිබෙනවා එක්කෝ මොවුන් මේක වාර්තා කරයිද එහෙම නැත්නම් මොවුන්ට යවපු වාර්තා. ඔබ කියනවා රංගන මට මත දෙන්න. නෑ අබතුමනේ මේ ඔබේ ආණ්ඩුව මොකද්ද මෙහෙමනම්? එහෙම තමයි ආණ්ඩුවක් කියන්නේ. එහෙම තමයි ආණ්ඩුව. ඔබ එහි සඳහන් කරනවා රූප කියන්නේ කවුද? මේ ආණ්ඩුවේ රාජ්‍ය කියන්නේ කවුද? මේගොල්ලෝ කොච්චර උදව් අරගෙන නැද්ද මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන්? කොච්චර වරදාන කොච්චර වරප්‍රසාද ගත්තද? මම පැහැදිලිව මම මේ වෙකේදී කෙලින්ම කිව්වා මේ කට්ටියගේ මූණට අත දික් කළා. ජනාධිපතිතුමනි මේ කට්ටිය ඔක්කොම 8 වෙනිදා රැය වෙනකන් හිටියේ ජනාධිපතිතුමත් එක්ක. දැන් ඉස්සෙල්ලාම කතාව බලන්නකෝ. මොකද්ද මේවා පරක්කුනේ කියලා. දැන් මොකද්ද පොලිස්පතිවරයා කෙලින්ම කිව්වා මේ ඔක්කොම ආයතන වලට කිසිම එකෙක්වත් තරංගොඩ ගන්න එපා. යවන්න නීතිපති දෙපාර්තමේන්තුව. ඒතකොට නීතිපති කියනවා මට 3000ක් තියෙනවා මම කොහොමද කරන්නේ? ඒ කියන්නේ බෝලි දෙපැත්තට පාස් කරනවා අන්තිමට වැඩේ වෙන්නේ නැහැ. හරි? එතකොට මං ඇහුවා 3000 ගාණක් ආයුධ තියෙන මිනිහා එයාවත් තරම් කොට ගන්න නීතිපතට යනවා. ගමේ ගල් කටස් එකත් එක්ක අහුවෙන
අහිංසක මිනිහෙක් ගල් කටස් එකක් එක්ක අහුනොත් ඌව කෙලිම ඇතුලේ. මිලියන 600ක් රජයේ මුදල් වියදම් කරලා ඒගොල්ලන්ට කිසි කතාවක් නැහැ නිකන් බේල් හම්බ වෙනවා මේ රටේ. මිලියන 600යි සිල් රෙදි බෙදලා. මේ දිගටම උනේ ඒක තමයි. ඔව් ඉතින් මිලියන 600යි. හරිද? එතකොට මිලියන 600 එළියට යනවා.